හෙලෝ කට්ටිය කොහොමද ටෝ ට්‍රේඩර් අපේ CRT සීරීස් එකේ ඔන්න අලුත් එපිසෝඩ් එකක් අරගෙන ආවා. මේක ටර්ටල් සූප් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ටර්ටල් සූප් එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවා CRT ට්‍රේඩර්ස්ලට එහෙම නැත්නම් ඕගොල්ලෝ නැත්නම් ඩේ ටු ඩේ ඕගොල්ලෝ ට්‍රේඩ් කරන කන්සෙප්ට් එකට මොනවාට හරි මේ ටර්ටල් සූප් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද මාකට් එකේ ලික්විඩ් ස්විප් යන්නේ නැත්නම් එහෙම නැත්නම් ස්ටොප් ලොස් හන්ට් එක SL හන්ට් එක දරන්නේ වගේ ඕගොල්ලෝ යූස් කරනම වචන තමයි. ඒක අපි මේකදී ට්‍රේඩර් සුප් එක කියලා භාවිත කරන තෝ ඉස්සරහා අපේ සීරීස් එකේදී එහෙම නැත්නම් මගේ channel එකේ වීඩියෝස් වලදී මේ ට්‍රේඩර් සුප් එක කියන එකේ අදහස් වෙන්නේ ඕගොල්ලෝ කලින් ගන්න ලික්විඩ් ස්විප් එක ඒ දෙයම තමයි. හරිද? එතකොට අපි මේ ටර්ටල් සුප් එක කොහොමද අපේ CRT ට්‍රේඩ්ස් වලට හරියට යොදා ගන්න. එතකොට මොන වගේ ටයිම්ස් වලද යොදා ගන්න. එතකොට අනේ දේවල් අපිට වැදගත් වෙනවා අපි ට්‍රේඩ් කරද්දී. එතකොට මේකෙදි ටර්ටල් සුප් එකකින් අපි රේන්ජ් එකක් ගත්තට පස්සේ රේන්ජ් එකට අදාළව ලික්විඩ් ස්විප් කරාට පස්සේ අපිට රිවර්සල් එකක් එහෙම නැත්නම් අපිට කන්ටිනියුේෂන් එකක් අපිට කන්ෆර්ම් කරගන්න මේ ටර්ටල් සුප් එක අපිට උදව් වෙනවා. හරි. එතකොට අපි පොඩ්ඩක් මාකට් එකේ බලමු කොහොමද මේ ටර්ටල් සුප් වැඩ කරලා මාකට් එකේ මූව්මන්ට්ස් දීලා තියෙන්නේ. දැන් ඒක ගත්තට පස්සේ ඕගලන්ට පේනවා දැන් මෙතන මෙන්න මෙහෙම කන්සල්ටේෂන් පේජ් එකක් ගිහිල්ලා තියෙනවා මෙතන. මේ විදිහට කන්සල්ටේෂන් පේජ් එකක් ගිහිල්ලා මම මේ රේන්ජ් එක තුල මාකට් එක මූව් වෙලා මෙතන නිවුස් එකේ මෙතන මේ මූව්මන්ට් එක දීලා මෙන්න මේ රේන්ජ් එකට අදාළව ලික්විඩ් මෙන්න මෙතනින් හාන්ස් කරලා මාකට් එක රිවර්සල් එකක් දීලා තියෙනවා නේද? එතකොට අපි ගත්තට පස්සේ මේ ට්‍රේඩල් සුප් එකේදී අපි විශේෂයෙන් බලන්න ඕනේ බයි සයිඩ් ලික්විඩ් නැත්නම් සෙල් සයිඩ් ලික්විඩ්. අපි බලන් ඉන්න ලික්විඩ් පොයින්ට්ස් වල ලික්විඩ් ස්වීප් කිරීම සහ අපිට අපි CRT ට්‍රේඩ් කරන අය විදියට අපේ සෙටප් එකට අදාළ ටයිමින් වලට අදාළ ලික්විඩ් ස්වීප් එක අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ගත්තට පස්සේ අපිට දැන් මෙතනදී අපිට මේක දැන් අපි මුලින් ඉගෙන ගන්න කෙනෙක් නම් අපිට මේ වගේ රේන්ජස් බලලා මේ වගේ ටර්ටල් සුප්ස් බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන ගිහිල්ලා ඔයගලන්ට තව පෙන්නන්නම් ටර්ටල් සුප්ස් වැඩ කරලා තියෙන විදිය. දැන් මෙතන බලන්න. දැන් අපිට මෙන්න මෙතන සහ මෙන්න මෙතන රේන්ජ් එක කන්සිඩර් කරාට පස්සේ අපිට මේ රේන්ජ් එකේ මෙතන බයි සයිඩ් ලික්විඩ් තියෙනවා. සහ මෙතන සෙල් සයිඩ් ලික්විඩ් තියෙනවා. මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ නේද? ඒකට මේ රේන්ජ් එකේ මාකට් එක මූව් වෙලා මේ රේන්ජ් එකට අදාළ ලික්විඩ් ස්වීප් කරලා මාකට් එක අපිට රිවර්සල් එකක් එහෙම නැත්නම් කන්ටිනියුේෂන් එකක් දීලා තියෙනවා කියලා නේද? එතකොට මෙන්න මේ රේන්ජස් කියන දේ හරියට ඔයගොල්ලෝ අඳුරගත්තට පස්සේ ඔයගලන්ට මේ රේන්ජ් එක ටර්න් සුප් කරාට පස්සේ ඔයගලන්ට ඔයගලන් ට්‍රේඩ් ෆ්‍රේම් කරගෙන ඔයගලන්ගේ වින් රේට් එක තව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒනොට දැන් ටර්න් සුප් ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට මෙහෙම ටර්න් සුප් බලා ගන්න පුළුවන්. ටර්න් සුප් එක දීලා මාකට් එකේ ස්ට්‍රක්චර් ෂීට් එක දීලා අපිට සරලව මෙතන එන්ට්‍රි එකක් ගන්න හැකියාව තියෙනවා. මම මෙතන ටයිමින් ගැන කන්සිඩර් කරන්නේ මම ඔයගොල්ලන්ගේ එක්සැම්පල්ස් ටිකක් පෙන්නනවා විතරයි. එතකොට මෙතන මේ අපේ වැලියු එකක් වගේ අපි නේද එන්ට්‍රි එකක් දාලා අපිට මෙතන රේන්ජ් එක මේ රේන්ජ් එකේ හයි එකට වෙනකම් අපිට TP තියලා මේ විදිහට ට්‍රේඩ් එක ෆ්‍රේම් කරගන්න පුළුවන්. හරි. මේ සරලව සෙටප් එකක් විදිහට ඔයගලන්ට මේක යූස් කරන්න පුළුවන් මේ රේන්ජ් එක සුප් එක හරියට අඳුරගත්තොත්. ඊට පස්සේ අපි තව යමු බලන්න. දැන් මෙතන ගත්තත් ඒ වගේම
සිනාරියෝ එකක් තමයි. එතන මෙතන ගත්තා. අර මම කලින් කිව්වා වගේ මෙතන මේ මෙතන සහ මේ හයි එකට අදාළ මේ රේන්ජ් එකේ ලික්විඩිටි ස්වීප් කිරීමකින් පසුව ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ටයිල් සුප් එකක් වෙලා ඊට පස්සේ මාකට් එක ඔපොසිට් ඩිරෙක්ෂන් එකට මූව්මන්ට් එක දීලා තියෙනවා. ඒකට අපි මේ වගේ රිවර්සල් පොයින්ට්ස් වල අපිට ටයිල් සුප් බලා ගන්න පුළුවන් නේද? දැන් ඒක මෙතන ගත්තා ඒ වගේම සිනාරියෝ එකක් තමයි තියෙන්නේ. ඒ තියෙන්නේ ටයිල් සුප් එක දීලා මාකට් එක shift වෙලා ඊට පස්සේ අදාළ මූව්මන්ට් එක දීලා තියෙනවා. නේද? මෙතන ඒ වගේ තමයි. ඒතර ඔයගොල්ලෝ මේ වගේ ලොකු රේන්ජස් බලන්න නැත්තම් ඒ කියන්නේ ඔයගොල්ලෝ බලනවා නම් හොඳයි. ඊට පස්සේ රේන්ජස් ඇතුළට ඇවිල්ලා ඔයගොල්ලන්ට රේන්ජස් බලලා ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට මෙතන උනා අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකට අදාළව මෙතන ටර්න් සුප් එකක් කරලා තියෙනවා. එතකොට අපිට මෙන්න මෙතනින් වගේ SMT එකක් බලා ගන්න පුළුවන් වුණා නම් අපිට බයි සයිඩ් පැත්ත ෆ්‍රේම් කරන්න පුළුවන් නේද? එතකොට මෙතන ගත්තා නේද? මෙන්න මේ ටර්න් සුප් එකක් විදිහට ගන්න පුළුවන් නේද? අපිට එතකොට මේ රේන්ජ් එක කන්සිඩර් කරලා අපිට මෙතන ටර්න් සුප් එකක් විදිහට ගන්න පුළුවන්. අරගෙන අපිට මෙතනදී මේ CSDV මෙන් හරි මෙතන shift එක ඔයගලන්ට කන්සිඩර් කරලා හරි ඔයගලන්ට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. ස්ටොප් ලොස් එක ටර්න් සුප් එකේ ලෝ එකට තියලා ඔයගලන්ගේ නියරස්ට්ම ලික්විඩ් පොයින්ට් එකට ට්‍රේඩ් ෆ්‍රේම් කරන්න පුළුවන් නේද? මේ හයිස් වලට එහෙම නැත්නම් තව ඔයගලන්ට බයි සයිඩ් ලික්විඩ් තියෙන තැන් වලට නේද? previous day high previous day lows නේද? ඒ වගේ තැන් වලට ඔයගලන්ට ඔයගලන්ගේ ට්‍රේඩ් ෆ්‍රේම් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතනත් ඒ දේම තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ටර්න් සුප් එක දීලා නේද? ඊට පස්සේ මෙන්න මෙතන CISP එක දීලා මාකට් එකේ CISP එක දීලා මාකට් එකේ බයි වෙලා තියෙනවා. එතකොට මේ වගේදී අපි අදාළ key levels බලලා ඒ key level එකක් ඇතුලේ ටර්න් සුප් එකක් දුන්නාට පස්සේ අපිට අපේ ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න පුළුවන්. මම මෙතනදී ඔයගලන්ට ටර්න් සුප් එක මොන වගේද ඔයගලන්ට මාකට් එකේ බලා ගන්න පුළුවන් කියන එක ගැන අයිඩියා එකක් තමයි දෙන්නේ. එතකොට අපිට අත්දැකීම් නේද? අපිට මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ටර්න් සුප් එකක් දීලා මාකට් එකේ ස්ට්‍රක්චර් එකේ shift වීමක් වෙලා නේද? දැන් අපි මෙතන මෙහෙම ලොකු ඒ කියන්නේ ලොකු රේන්ජ් එකක ටර්න් සුප් එකක් ගත්තට ඒක ඇතුළේ අපිට තව රිෆයින්මන්ට් එකේදී තව ටර්න් සුප් බලා ගන්න පුළුවන් නේද? දැන් අපි 50 මේ ටයිම් ෆ්‍රේම් එකේ ඉන්නේ. ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතනත් ආයෙත් අපිට ටර්න් සුප් එකක් තියෙනවා. නේද? ඒකට මේ ටර්න් සුප් එක ඊට පස්සේ ඒතර shift එක තියෙනවා. ඒ shift එකෙන් පස්සේ ඔයගලන්ට ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ගත්තට පස්සේ මෙතන වුණා ඔයගලන්ට පේනවා මෙතන නේද? මොකද වෙලා තියෙන්නේ? එතනත් ආයේ ටර්න් සුප් එකක් කරලා තියෙනවා මාකට් එක නේද? මොකද වෙලා අපි මේක ඩ්‍රෝවින් එකක් දාලා බලමු. මෙහෙම ඇවිල්ලා මාකට් එක මෙහෙම ඇවිල්ලා මේ ලෝ එකට ඇවිල්ලා ආයේ මෙතන තියෙන හයි එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක පල්ලෙහාට shift වෙලා මාකට් එක ඔන්න මේ විදිහට grow වෙලා තියෙනවා නේද? එතකොට ඕන මේක මම රෝ ඉන්නේ මෙන්න පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතනදී ටර්න් සුප් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටර්න් සුප් එක වාරලා ටර්න් සුප් එක දීලා මාකට් එකේ මෙතන shift එකක් දුන්නාට පස්සේ ඔයගලන්ට මෙතන තියෙන ප්‍රීමියම් PDR එකකින් ප්‍රීමියම් වල තියෙන key level එකකින් entry එක ගන්න පුළුවන් නේද? මේක මෙතන ගත්තොත් අපි හිතමු මේ වගේ දෙයක් තමයි අපි හිතමු key level එක තියාගේ. හරි. ඒක අපිට මෙන්න මෙතන අපිට short entry එක බලන්න පුළුවන්. මෙතන ටර්න් සුප් එකට දාලා තියෙන point එකේ high එකට තියලා
මේ විදිහට ට්‍රේඩ් එකක් බලන්න පුළුවන් නේද? එතකොට මෙතන ගත්තොත් අපි මෙතනට අපි බැලුවොත් අපේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාලා නේද? අපේ ප්‍රීමියම් එකේ මට්ටමේ තියෙන නේද? මෙතන වැලියු ගැප් එකක් තියෙන බලා ගන්න පුළුවන්. මේ විදිහට. එතකොට අපිට මෙන්න මේ වැලියු ගැප් එකෙන් අපිට එන්ට්‍රි එක දාලා අපිට මෙතන වලින් ස්ටොප් ලොස් එක දීලා නේද? අපිට සාමාන්‍ය 1 to 2 RR එක 1 to 3 RR එක අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මේ ළඟම තියෙන ලික්විඩ් පොටෙන්ෂල් එක මාකට් එකේ ඔයගලන්ට තියන්න පුළුවන් ඔයගලන්ගේ TP. එතකොට ඔයගලන්ට මාකට් එකේ බලන්න පුළුවන් මෙන්න මේ වගේ සිනාරියෝ දුන්නට පස්සේ ඔයගලන්ගේ ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න පුළුවන් නේද? දැන් ඒගොල්ලෝ ඔයගලන්ට දැන් ගත්තොත් මෙතන වුණත් නේද? ඒක හැම තැනකම ඔයගොල්ලෝ මාකට් එක විව් කරන ක්‍රමයක් එක්ක ඔයගලන්ට ටෙල්සුප් බලා ගන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ගේ බයාස් එක අනුව ඔයගලන්ට ටෙල්සුප් එකෙන් පස්සේ නේද එන්ට්‍රි එකට යන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන නේද? ටෙල්සුප් එකක් තියෙනවානේ. ටෙල්සුප් එකක් තියෙනවා. මේ බලන්න මාකට් එක රිවර්සල් වෙලා තියෙන තැන්වල කොහොමද මාකට් එක රිවර්සල් වෙලා තියෙන්නේ නේ? මේ ටෙල්සුප් වලින් තමයි මාකට් එක රිවර්සල් වෙලා. බලන්න මේවත් අපිට ටෙල්සුප් විදිය ගන්න පුළුවන් නේ. මේ වගේ පොඩි ඒවා ටෙල්සුප් මේ වගේ ටෙල්සුප් දුන්නට පස්සේ අපේ කී ලෙවල් එක නේද? අපිට මෙතන අපේ CISD එක වල්ලා මේ වගේ තැන් වලින් අපේ එන්ට්‍රීස් ගන්න පුළුවන්. මේ CISD එකේ අපිට එන්ට්‍රීස් බලන්න අපේ CISD ඒ දේවල් ගැන ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරනවා. මම ටෙල්සුප් එක ඕගලන්ට පොඩ්ඩක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ ගෙනාවේ. ඒක ගන්න පස්සේ අපි මෙතන ටෙල්සුප් එක බලා ගන්න පුළුවන් නේද? ඉතින් ටෙල්සුප් අපිට මෙතන මේ ටෙල්සුප් තියෙනවා. මේ මාකට් එක මූවමන්ට් එකක් දෙන්න කලින් අපිට ටෙල්සුප් එකක් දෙනවා. මේක තමයි අපේ key time බලලා නේද? 2ක් 4ක් 4 වෙලා 3 ඒ වගේ ටයිම්ස් බලලා ඔයගලන්ට ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න පුළුවන් නේද? ඒකේ මම බලන්න මේක අර එක එක විදි වලට ඔයගලන්ට මේක බලන්න පුළුවන්. ඒක මම මේගොල්ලන්ට මෙච්චර මේකේ එක්සැම්පල් වලින් මේ ප්‍රෝවින් දාලා පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ ටැරිෆ් එක හරියට රේන්ජ් එක අඳුරගෙන ටැරිෆ් එක හරියට මාස්ටර් කරොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වින් රේට් එකත් වැඩි කරගෙන හොඳ ට්‍රේඩ්ස් වලට යන්න පුළුවන්. මෙන්න මෙතන ගත්තොත් නේද? දැන් මේ රේන්ජ් එක ඇතුලේ තමයි මාකට් එක මෙච්චර වෙලා මේ මූව්මන්ට් එක දීලා තියෙන්නේ නේද? ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? ඊට පස්සේ කරලා තියෙන්නේ රේන්ජ් එකේ හයි එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක මොයලා දිනව නේද? බලන්න මේ ටැල්සුප් කරලා මාකට් එක මොයලා දිනන. දෙවෙනි ගත්තොත් නේද? මේ ටැල්සුප් කරලා මාකට් එක මූවමන්ට් එක දීලා දිනන. ඒ ටැල්සුප් එක ඇතුලේ නේද? අපිට බලා ගන්න ඕනේ. මෙතන ටැල්සුප් කරලා අපිට මාකට් එක මෙතන හොඳ shift එකක් දීලා නේද? අපි මෙතන CSD එක අපේ block level එකට ඇවිල්ලා මාකට් එක buy වෙලා තියෙනවා. නේද? බ්‍රෝ ට්‍රෑන්ස්ෆර් එක සහ shift එක නැත්නම් CSD එක හරියට මාස්ටර් කරලා ඔයගලන්ට හොඳ ට්‍රේඩ්ස් කැච් කරගන්න පුළුවන් නේද?
ඒක හින්දා මම හිතනවා අද මම YouTube එකේ පොඩි lesson එකක් ගෙනාවේ මේ ටික ඔයගලන්ට තේරෙන්නේ නැතිලා. එතකොට අපි ඉස්සරහට කොහොමද CRT එකත් එක්ක සුප් එක යොදාගෙන අපේ day to day daily increase frame කරන්න කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් කට්ටියට සුබ දවසක්. happy